සෙබ දෙනාටම ආයුබෝවන්. 2026 අගෝස්තු 14 දිනතිව නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අද දිනේ සංවර්ධන නිලධාරී සේවයේ පළවන දෙවන සහ තුන්වන කාර්යක්ෂමතා කඩීමට අදාළව EB එක්සෑම් එක ගැසට් වෙලා තියෙනවා. ඇතැම් මේක නැවත වතාවක් මේ අලුතෙන් ගැසට් වීමක් නෙමෙයි. ඔබ සියලු දෙනාම දන්නවා පසුගිය 10 වෙනි මාසෙත් මේ ගැසට් එක නිකුත් වුණා. ඒ 10 වෙනි මාසෙ නිකුත් කරපු ගැසට් නිවේදනයට සංශෝධනයක් පිටින් තමයි මේ අද දිනේ ඉදිරිපත් වෙලා තියෙන ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඒ අනුව 10 වෙනි මාසේ ඇප්ලිකේෂන් දාන්න බැරි වුණු සහ අඩුපාඩු තිබුණ ඒ සියලු දෙනාටම නැවත වතාවක් අයිඩු කිරීමට සහ තම තමන්ගේ අඩුපාඩු සකස් කර ගැනීමට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම මාර්ගගතව ඔන්ලයින් තමයි ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඩොකියුමන්ට් එක ෆිල් කරලා මේ රාජ්‍යපට පොයින්ට් යවන්න නෙමෙයි. ඔන්ලයින් සම්පූර්ණ කරන්න තියෙන්නේ. යනවා ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා මේක ඉදිරිපත් කරන්න තියෙන්නේ 15 වෙනිදා අගෝස්තු මාසේ 15 වෙනිදා උදේ 8 සිට 2026 සැප්තැම්බර් 4 වෙනිදා රාත්‍රී 12 වෙනකන් මාර්ගගතව ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. විභාගයෙන් පවත්වනවා කියලා සඳහන් වෙනවා. ඒකේ නොවැම්බර් මාසේ අනිවාර්යයෙන්ම ශ්‍රී ඩායකෙන් විභාගය තියෙන නිසා නොවැම්බර් මාසේ මේ එක්සෑම් එක පැවැත්වේවි. මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න තියෙන ඇත්තමටම මේ ශ්‍රී ඩායකේ වෙබ් එකට යන්න ඕන www.srida.lk එකට ගිහිල්ලා ගියාට පස්සේ ඒක තියෙනවා apply for examination කියන ලින්ක් එක තියෙනවා. ඒ ලින්ක් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඔබට ඔබගේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක ටයිප් කරලා ලොගින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට සිඩගේ ලොගින් එකක් තිබ්බනම් ඒ විදිහට ලොග් වෙන්න පුළුවන්. ලොගින් එකක් තිබෙන්නේ නැත්නම් ඔබට අලුත් account එකක් හදලා ලොගින් වෙන්න සිද්ධ වෙනවා. සිඩගේ ලොගින් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. මෙතෙන්දී ඔබට පුළුවන් ඔබගේ ඊමේල් එක ඒ වගේම account එක ඔබ හදනකොට මෙතෙන්දී යොදපු පාස්වර්ඩ් එක යොදලා ලොගින් වෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මෙතන පහලින් තියෙන sign up එකෙන් ගිහිල්ලා ඔබගේ නම, ෆෝන් නම්බර් එක, IDT නම්බර් එක, ඊමේල් සහ අලුතෙන් පාස්වර්ඩ් යොදලා අලුතෙන් account එක මේ කන්ටිනියු කරගෙන අලුතෙන් account එක ඕපන් කරගෙන ලොගින් වෙන්න පුළුවන්. මේ විදිහට ලොගින් වුණොත් තමයි ඔබට මේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ අනුව අලුතේම ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන දුම්කරුවෙක් නම් තමන්ගේ ලොගින් එක ලොග් වෙලා සම්පූර්ණයෙන් එතන පවතින තොරතුරු අනුව සම්පූර්ණ කළා අමතන ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම මුදල් ගෙවීම තියෙනවා නම් මුදල් ගෙවීම රෙසිප්ට් පතේ මේ ඉදිරිපත් කිරීමේ ඉදිරිපත් කරන්නත් අවශ්‍යයි. මීට පෙර 10 වෙනි මාසේ ඉදිරිපත් කරපු අයදුම්කරුවෙක් නම් ඔබට අනිවාර්යෙන් ඒ චෙක් කරගන්න ඕන මේ ඇප්ලිකේෂන් එක තියෙන තත්ත්වය මොකද්ද කියලා. යනවා එතනින් ලොගින් වුණාට පස්සේ ඔබගේ අයදුම් පත ඇප්රූව්ඩ් ලෙස සඳහන් වෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. කිසිම සංශෝධනයක් කරන්න අවශ්‍ය නැහැ. ඔබට අනිවාර්යෙන් නොවැම්බර් මාසයේ එක්සෑම් එක පැමිණෙනවා. නමුත් මෙන්න ඩ්‍රාෆ්ට් යටතේ පවතිනවා නම් ඔබදී අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක අඩුපාඩු සහිතයි. ඔබ එතෙන්දි ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න ඕන මොකද්ද අඩුපාඩුව තියෙන්නේ කියලා. ඒ අනුව ඒ පවතින අඩුපාඩුව අනුව ඒ සම්පූර්ණ කරලා නැවත සබ්මිට් කරන්න ඕන. ඊළඟට තව ඇප්ලිකේෂන් ටිකක් තියෙනවා තියෙන පුළුවන් රිජෙක්ට් වෙලා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ටික ප්‍රතික්ෂේප වෙලා තියෙන පුළුවන්. ප්‍රතික්ෂේප වීම හේතුව සඳහන් වෙලා ඇති. ඒ අනුව මුදල් දෙවීම ගැටලුවක් තිබුණා නම් ඔබට පුළුවන් ඔබ සල්ලි ගෙවපු එකේ ස්ලිප් එක නැවත වතාවක් මේ ඊමේල් එකක් මඩින් සිල්ඩයකට දෙන්නත් පුළුවන්. නැත්නම් ඔබ අතින් වැරදි විභාගයක් තේරිලා තියෙන ඔබ පළවෙනි එක කරන්න ඕන එකට දෙක දාලා නම් නැත්නම් දෙවෙනි EB එක ලියන්න ඕන කෙනෙක් තුන වගේ දාලා අන්න ඒ විදිහේ වැරදි එක්සෑම් එකක් නම් ඔබ තෝරලා තියෙන්නේ. ඔබට පුළුවන් නැවත වතාවක් ඒ නිවැරදි කිරීම සිද්ධ කරලා ඇප්ලිකේෂන් එක යොමු කරන්න. මේ විදිහට තමන්ගේ ගීසර ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන් අඩුපාඩු තියෙනවද කියලා බලලා ඔබ අනිවාර්යයෙන්ම නිවැරදි අයදුම් පතක් සකස් කර ගැනීම සිද්ධ කරන්න ඕන මෙතෙන්දී. ඊට පස්සේ ඔබට ගැටලුවක් තියෙනවා නම් ගැසට් නිවේදනයට අනුව දුරකථන අංක එකක් හඳුන්වා දීලා තියෙනවා. මෙන්න මේ දුරකථන අංක ටික තමයි තියෙන්නේ තාක්ෂණික ගැටලු සඳහා කතා කරන්න. ඒ වගේම මේ කතා කරනකොටත් මේ එතෙක්කෙනාගේ විපත්තිම අංකය අනුව මේක පහසුව සඳහා කාණ්ඩ දෙකකට බෙදලා තියෙනවා. ඒ අනුව ඔබ ඒ ගැන සැලකිලිමත් වෙලා කෝල් ගනිද්දි කෝල් එකක් ගන්න. මොකද එතෙන්දී යාලට ඒක බැලන්ස් කරගන්න නැත්නම් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ළමයි දහස් ගණනක් එකවර කතා කරන නිසා.